ගානේ බැලුවොත් දැන් මේක කියලා තියෙනවා ස්පෙෂල් පොයින්ට් එකක් වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා. අපි දැන් මේ වගේ එකක් දැක්ක ගමන් හයිලයිට් කරගන්න පුරුදු වෙනවා නම් ඒක හොඳයි. හරිද? දැන් අපි මුලින්ම මේක බැලුවොත් ඒ ප්‍රකාශය බැලුවොත් මේකේ තියෙනවා චලිතය පුරාවටම වස්තුවේ චාලක ශක්තිය නියතව පවතී කියලා. මේක අපි දැන් බලමු හිතමුකෝ යාන්ත්‍රික ශක්තිය කොටස් දෙකකට බෙදෙනවා. චාලක ශක්තියයි විභව ශක්තිය. දැන් මෙතනදී බෝලේ මෙහෙම උඩ පල්ලෙහා යනවනේ ප්‍රක්ෂිප්තය ඇතුලේදී. දැන් බෝලේ උඩ පල්ලෙහා යද්දී ප්‍රක්ෂිප්තය ඇතුලේදී ඒකේ විභව ශක්තිය වෙනස් වෙනවා. විභව ශක්තිය වෙනස් වෙද්දී ඊට අනුරූපව චාලක ශක්තියත් වෙනස් වෙනවා. එතකොට ඒ විදියට ඒ ප්‍රකාශය වැරදි. ඒක තේරෙනවද? දැන් අපි B ප්‍රකාශය ගමු. B වල ගමන් පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශුන්‍යයි. අපි දැන් හිතමුකෝ මේක කියලා ගමන් පතේ ඉහළම ස්ථානය. මෙතන තියෙද්දී අපි දැන් සලකමුකෝ තිරස්සන් රචකයයි සිරස්සන් රචකය. සිරස්සන් රචකයේ බිඳුව වෙනවා. මොකද මේක ප්‍රක්ෂිප්තයේ ඉහළම තැනනේ. ඉහළම තැනදී සිරස්සන් රචකයක් නැහැ. මොකද තමයි ඉහළට යන්නේ නැහැ. එතකොට තිරස්සන් රචකයක් තියෙනවා. තිරස්සන් රචකය නැති වෙන්නේ නැහැ. තිරස්සන් රචකයක් තියෙන නිසා මේකේ ප්‍රවේගය ශුන්‍ය වේ කිව්වොත් ඒක වැරදි. ප්‍රවේගයක් තියෙනවා. සිරස්සන් රචකයේ ශුන්‍යයි. ඒක ඇත්තේ එමාට තිරස්සන් රචකයක් තියෙන නිසා ප්‍රවේගය ශුන්‍ය වේ කියන එක වැරදි. B වැරදි. අපි C ප්‍රකාශය ගමු. චලිතය පුරාවටම වස්තුවේ ත්වරණය නියතයි. දැන් මේ මෙතනදී අපිට ඕන වෙනවා අර මුලින් කියලා තියෙන ප්‍රකාශ වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න. වායු ප්‍රතිරෝධයක් තිබ්බනම් බෝලය මේ තැන් වලදී මේ ත්වරණය වෙනස් වෙන්න පුළුවන්. වායු ප්‍රතිරෝධයේ බලපෑමෙන්. දැන් ඒගොල්ලෝ මෙතන වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා පොයින්ට් එකක් දීලා තියෙන්නේ. ගානේ පොයින්ට් එක දීලා තියෙන්නේම මේක සත්‍ය කරන්න. දැන් වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා තියෙන නිසා අපිට පුළුවන් මේක ගන්න මේක හරි කියලා. මොකද චලිතේ පුරාවටම වස්තුවේ ත්වරණය නියතයි. දුරත්වජ ත්වරණය රටේ තමයි යන්නේ. එතකොට මේක හරි. මේක හරි කියන්නේ AB වැරදි, C හරි කියන්නේ ප්‍රකාශය 3. C පමණක් සත්‍යයි.